ඔබ අද බලන්න යන්නේ යුරෝපයේ පිහිටලා තියෙන නමුත් වැඩි දෙනෙක් නොදන්න කුඩා රටක් වන මෝල්ඩෝවා රට ගැන. වයින් නිෂ්පාදනයෙන් ප්‍රසිද්ධියක් උසලන මේ රට සංකීර්ණ ඉතිහාසයක් තියෙන සංස්කෘතියෙන් පිරිපුන් රටක්. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් මෝල්ඩෝවා රට ගැන ඔබට වැදගත් සියලුම තොරතුරු කතා කරනවා. නිල වශයෙන් මෝල්ඩෝවා ජනරජය නමින් හඳුන්වන මේ රට නැගෙනහිර යුරෝපයේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් වට වුණ රටක්. ඒ කියන්නේ ලෑන්ඩ් ලොක් රටක්. මේ රට බටහිරින් රුමේනියාවට සහ උතුරින් නැගෙනහිරින් සහ දකුණින් යුක්‍රේනයටත් මායිම් වෙලා තියෙනවා. මෝල්ඩෝවා රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 33,843ක් පමණ වෙනවා. විශාලත්වය අතින් ඔවුන්ට ලෝකයේ 135 වන ස්ථානය තමයි හිමි වෙන්නේ. මෝල්ඩෝවා ගැන කතා කරනකොට අමතක කරන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි ට්‍රාන්ස්නිස්ට්‍රියා කියන ප්‍රදේශය. මේ ප්‍රදේශය මෝල්ඩෝවාවට අයත් කියලා සැලකුණත් වෙන්වුණු ප්‍රදේශයක් වගේ තමන්ගෙම රජය මුදල් ඒකක සෙබළු සහ පාලකයන් ඉන්නවා. නමුත් මේ ප්‍රදේශය ජාත්‍යන්තර වශයෙන් වෙනම රටක් ලෙස පිළිගන්නේ නැහැ. මේ කොටස මෝල්ඩෝවා වලටම අයිති කියලා තමයි සැලකන්නේ. මේ ප්‍රශ්නය අදටත් මෝල්ඩෝවාවට විශාල අභියෝගයක් වෙලා තියෙනවා. මෝල්ඩෝවාවේ අගනුවර වෙන්නේ කිෂිනව් නගරය. රටේ විශාලතම නගරය වෙන්නේ මේ කිෂිනව් නගරය. මෝල්ඩෝවා රටේ ඉතිහාසය ඉතා දිගු සහ සංකීර්ණයි. පැරණි කාලයේ මේ ප්‍රදේශය මෝල්ඩාවියා කියන රාජ්‍යයක කොටසක් වුණා. ඉන් පස්සේ කාලයෙන් කාලයට ඔටෝමන් අධිරාජ්‍ය, රුසියානු අධිරාජ්‍යය සහ පසුව සෝවියට් සංගමයට යටත්ව පැවතුණා. නමුත් 1991 වසරේදී සෝවියට් සංගමය බිඳ වැටීමත් සමග මෝල්ඩෝවා ස්වෛරී නිදහස් රටක් බවට පත් වුණා. මෝල්ඩෝවා රටේ ජනගහනය මිලියන 2.3ක් පමණ වෙනවා. ජනවාර්ගික විවිධත්වය ගැන කතා කළොත් 76.7ක් මෝල්ඩෝවාවන් සහ 8%ක් රුමේනියානුවන් වගේම 5.1ක් යුක්‍රේනයානුවන් ඉන්නවා. මීට අමතරව ගගවුස් 4%ක්, රුසියානුවන් 3.4%ක්, බල්ගේරියානුවන් 1.6%ක්, වෙනත් 1.1%ක් පමණ ඉන්නවා. මෝල්ඩෝවාවේ ප්‍රධාන භාෂාව වෙන්නේ රුමේනියන් භාෂාව. නමුත් රුසියානු භාෂාවත් බොහෝ දෙනා කතා කරනවා. මෙහි ජනතාව සරල, මිතුරන්ට ගරු කරන, පවුලට වටිනාකම දෙන ජනතාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ගම්බිම්වල ජීවිතය තවමත් ඉතා සාම්ප්‍රදායිකයි. මෝල්ඩෝවාවේ සංස්කෘතිය රුමේනියානු සහ නැගෙනහිර යුරෝපීය සම්ප්‍රදායන්ගෙන් ගොඩනගාගත් එකක්. රටේ ප්‍රධානතම ආගම වෙන්නේ ක්‍රිස්තියානි ආගම. ජනගහනයෙන් 97.4ක් පමණ ක්‍රිස්තියානි අදහනවා. ඒ වගේම 1.5%ක් පමණ කිසිම ආගමක් අදහන්නේ නැති පිරිසකුත් ඉන්නවා. මුහුදක් නොමැති රටක් වුණත් සාරවත් භූමියක් තියෙන නිසා කෘෂිකර්මයට ඉතා සුදුසු රටක්. මෝල්ඩෝවාම කියන්නේ ලෝකයේ වයින් නිෂ්පාදනයෙන් ප්‍රසිද්ධ රටක්. ඒ වගේම ලෝකයේ විශාලතම භූගත වයින් ගබඩා තියෙන රටක්. ලක්ෂ ගණන් බෝතල් භූගත නගරවල ගබඩා කරලා තියෙනවා. වයින් හැර අනිකුත් කෘෂිකාර්මික නිෂ්පාදන වෙන්නේ මිදි, ඇපල්, සන්ෆ්ලවර් වගේ භෝග. මෝල්ඩෝවා රටේ දළදේශීය නිෂ්පාදිතය IMF එකට අනුව 2025 වසරේ ඇමරිකානු ඩොලර් බිලියන 19.4ක් පමණ වෙනවා. එය ලොව 144 වන විශාලතම ආර්ථිකයයි. දළදේශීය නිෂ්පාදිතය අඩු වුණත් ජනගහනය අඩු නිසා
ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 8,260ක් පමණ වෙනවා. ඒක පුද්ගල ආදායම අතින් ඔවුන්ට ලෝකයේ 111 වෙනි ස්ථානය තමයි හිමි වෙන්නේ. ඒ වගේම මෝල්ඩෝවා යුරෝපයේ දුප්පත්ම රටවල් අතරද ඉදිරියෙන්ම ඉන්නවා. රටේ නිල මුදල් ඒකකය වෙන්නේ මෝල්ඩෝවන් ලියු. මෝල්ඩෝවා ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ වයින්, එළවලු, පළතුරු, ඇඳුම් පැළඳුම්, විදුලි උපකරණ ආශ්‍රිත නිෂ්පාදනයි. අද මෝල්ඩෝවා ආර්ථිකය අභියෝග සහ දේශපාලන ගැටලු තිබෙන රටක්. මේ නිසා බොහෝ තරුණයෝ වෙනත් රටවලට රැකියා සොයාගෙන යනවා. මේ හේතුව නිසා රටේ ජනගහන වර්ධනය අඩු මට්ටමකයි තියෙන්නේ. මෝල්ඩෝවා යුරෝපයේ පිහිටලා තිබුණත් යුරෝපා සංගමයේ සමාජිකත්වය තවම හිමි වෙලා නැහැ. ඔවුන් ෂෙන්ගන් කලාපයට අයිති වෙන්නෙත් නැහැ. ඒ වගේම මෝල්ඩෝවා නේටෝවේ පූර්ණ සමාජික රටකුත් නෙමෙයි. මෝල්ඩෝවා රටේ ලාංකිකයන්ට රැකියා අවස්ථා රැසක් තියෙනවා. බේකර්, ක්ලීනර්, චෙෆ්, ඩිස්වොෂර්, ඩ්‍රයිවර්, ප්ලේන්ටර්, ලේබර් අංශයේ රැකියා සහ තවත් රැකියා අංශ ගණනාවක රැකියා තියෙනවා. වැටුප් ගැන කතා කරොත් ඩිස්වොෂර් කෙනෙකුට යුරෝ 450ක පමණ මූලික වැටුපක් ලබා දෙනවා. බේකර් කෙනෙකුට යුරෝ 500ක මූලික වැටුපක් ලබා දෙනවා. චෙෆ් කෙනෙකුට යුරෝ 750ක මූලික වැටුපක් ලබා දෙනවා. ෆැක්ටරි වර්කර් කෙනෙකුට යුරෝ 450ත් 550ත් අතර මූලික වැටුපක් ලබා දෙන රැකියා තියෙනවා. ජෙනරල් වර්කර් කෙනෙකුට යුරෝ 450ත් 650ත් අතර මූලික වැටුපක් ලබා දෙනවා. ලේබර් අංශයේ යුරෝ 550ක වගේ වැටුපක් ලබා දෙනවා. අපි මේ සඳහන් කරේ රැකියා කිහිපයක් සහ වැටුප් පමණයි. ඔබ වැඩිදුර තොරතුරු SLBFE නිල වෙබ් අඩවියට ගියොත් බලා ගන්න පුළුවන්. මේ වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න. යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න. තවත් මේ වගේ රටවල් ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න.